හරි එහෙනම් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අලුත් වීඩියෝ එකකට. මාස 3ක් විතර ගියා අලුත් වීඩියෝ එකක් හදන්න. මම අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මට ඉතින් ගොඩක් වැඩ වැඩි. මේ ළඟදී වරුණා ජිත්සුමසකෙන්සු කියන විභාගය. ඒක ගැන මැදදී පැහැදිලි කරන්න. අද මාතෘකාව කයිගෝ ගැන හින්දා මැදදී පැහැදිලි කරන්න ජිත්සුමසකෙන්සු කියන්නේ මොකක්ද කියලා. ඒ අතරතුර මම ලංකාවේ ලයිසන් නැහැ මට. මම මේ කලින් කියලා තියෙනවා. ලංකාවේ ලයිසන් නැහැ. මම ජපාන් ලයිසන් එක ගන්නවා. ජපාන් කෙනෙක් විදිහට කියන්නේ ජපාන් කෙනෙක් ගන්න විදිහට ගන්නවා ලයිසන් එක. ඉතින් ඒකට මම යන්න ඕනේ ලර්නර්ස් ස්කූල් එකක් මෙහෙ වට කියනවා ජිදෝසගක්කෝ කියනවා. මම ජිදෝසගක්කෝ එකට යනවා. ඒකෙත් දැන් මේ වෙනකොට තාවකාලික ලයිසන් කාඩ් එක කියන්නේ කරිමෙන්කියෝ මේ විදිහ අරගෙන තියෙන්නේ. තව ටික දවසකින් දැන් කාඩ් එක ගන්නවා. ඉස්සරහට ලයිසන් කාඩ් එක ගත්තට පස්සේ මම ඔයාලට ලයිසන් එක ගන්න ඉන්න කෙනෙක් නම් ඔයා ලංකාවෙන් ජපානට ඇවිල්ලා ලයිසන් නැතුව ඉන්න කෙනෙක් නම් නැත්නම් ලයිසන් තියෙන කෙනෙක් පිටිකය කරන්න යන්න කෙනෙක් ඉන්න කෙනෙක් නම් ඔයාලට මොනවද ඕන කරන පොයින්ට් එකපාරින් විභාගේ පාස් වෙන්න මොනවද ඕන කරන පොයින්ට් මම කියන්නේ ට්‍රයල් එක්සෑම් එක ගැන ලියන එක නම් ඔයාලා කොහොම හරි පාඩම් කරලා කරගන්න වෙනවා. මම කියන්නේ ට්‍රයල් එක්සෑම් එක මේක ලංකාවේ කට්ටිය ගොඩක් වතාවක් ෆේල් වෙන එක්සෑම් එකක්. මම දැනුවත්ව මගේ යාළුවම මේ ට්‍රයල් එක්සෑම් එක කළා 4-5 වතාවක් 10 වතාවක් ගියා අයත් ඉන්නවා. ඊට වැඩි වතාවක් ගිහිල්ලා ෆේල් වෙච්ච කට්ටිය ඉන්නවා ට්‍රයල් එක්සෑම් එක. ඉතින් මේක පාස් කරගන්නේ කොහොමද කියලා පොයින්ට් එක මම හරියටම ඉස්සරහට කියලා දෙන්න. මම ලයිසන් කාඩ් එක අරගත්තට පස්සේ මොකද නැත්තම් දැනටමත් මේ Facebook වගේ සෝෂල් මීඩියා වල බයින කට්ටිය සෑහෙන්න ඉන්නවා. ඉතින් සාක්ෂි ඇතේ තියාන කතා කරන එක තමයි හොඳම දේ කියලා හිතුවා. ඒ හින්දා මම කාඩ් එක අරගත්තට පස්සේ මම ඒක ගැනත් කතා කරන්නම්. මම අන්තිමට දාපු වීඩියෝ එක ජපානයේ මගේ සැලරි එකකින් මගේ පේ ෂීට් එකකින් SSW කෙනෙක් ගන්න සැලරි එක කොහොමද කියලා තමයි මම ඔයාලට පෙන්වන්න තියෙන්නේ. ඔයාලට මේ වීඩියෝ කායි බලන්න ඕන නම් මේ පැත්තෙන් හරි මේ පැත්තෙන් හරි මුද පැත්ත එකක වැටෙයි. කාඩ් එක ක්ලික් කරලා වීඩියෝ එක ගිහින් බලන්න මම සැලරි එක කීයක් ගන්නවද කියලා. මම කරන්නේ කයිගෝ ජොබ් එක. ගොඩක් අයත් අහලා තිබුණා මේ ඔයා කරන ජොබ් එක මොකද්ද කියලා. මම කරන්නේ කයිගෝ. එහෙම නැත්නම් කෙයාගිව. මම ගන්න සැලරි එකේ විස්තර මේ උඩ වැටෙන කාඩ් එක බලන්න. ගිහලා වීඩියෝ එක බලන්න. අද මාතෘකාව කයිගෝ. එහෙම නැත්නම් කෙයාගිව. SSW වලින් එන කෙයාගිව ලා ගැන තමයි මම මේ වීඩියෝ එක කතා කරන්නේ. නැතුව මේ ඉස්ට්‍රෝන් ඉඳලා කෙයාගිව මාරු වෙන කට්ටියට නෙමෙයි. SSW කෙයාගිව එන්න ඉන්න කට්ටියට සහ SSW වලින් කෙයාගිව වලට ඇවිල්ලා ඉන්න කට්ටිය තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. SSW කයිගෝ ඇත්තටම මොන වගේද? මේක ඊසිද හාඩ්ද? කයිගෝ පුකුසි කියලා කියන්නේ මේකේ හම්බෙන ලයිසන් එක. ඒ කියන්නේ කොක්ක චිකන් එකක්. අපි එතනට යන්නේ කොහොමද? ඒ අතරතුර අපිට මොනවද කරන්න තියෙන්නේ? අපිට මොනවද වෙන තියෙන එක්සෑම් එක ගන්න ඕනේ. ඉතින් ජපානයේ කියලා කියන්නේ ගොඩක් අය දැනටමත් දන්නවා ජපානයේ කියලා කියන්නේ තරුණ අයට වැඩිය වයසක කට්ටිය වැඩි. ජපානයේ ජනගහනයෙන් වයස අවුරුදු 65ට වැඩි කට්ටිය ඉන්නවා 29%කට වඩා. මේක තියෙන්නේ විකිපීඩියා එකේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එක. ඉතින් 29%කට වඩා ජනගහනයෙන් වැඩිහිටියෝ විතරක් ඉන්නේ වයස අවුරුදු 65කට වැඩිහිටියෝ විතරක් නම් ඉන්නේ. ඒ කියලා කියන්නේ 4න් එක්කෙනෙක් වයසක කෙනෙක්. ඒක ඇත්තටම මෙයාලගේ තියෙන මේ කසාද බඳින්නේ නැහැ ළමයි හදන්නේ නැහැ ඒ වගේ ප්‍රතිපත්ති නිසා තමයි මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ. තව ඉස්සරහට ජපානයේ මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියලා කියන්න අමාරුයි. මොකද තව ඉස්සරහට දැනට ඉන්න පිරිසත් ළමයි හදන්න නැතුව වයසට යනවා කියන්නේ ඒ වයසට යන පිරිස වයස්ගත පිරිස වයස අවුරුදු 65ට වැඩි පිරිස තව එන්න වැඩි වෙනවා. එහෙනම් ජපානයේ තරුණයෝ කියන එක ටිකක් අඩු වෙනවා. ඉතින් ඒක හින්දා තමයි මේ විදේශිකයෝ ගන්න නැතුව මේගොල්ලෝ මේක එක දේවල් කරන්නේ. ජපානයේ රට වෙන රටවල් වල මිනිස්සුන්ට අයිති වෙයි කියන බයකුත් තියෙනවා මේගොල්ලන්ට. ඒකත් එක හේතුවක්. විකිපීඩියා එකේ තියෙන විදිහට නම් 2060 වෙනකොට මේ 29 කියන එක 40 වෙනකන් වැඩි වෙයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ 3 දෙනෙක්ගෙන් කෙනෙක් වැඩිහිටි කෙනෙක් වයස අවුරුදු 65ට වැඩි කෙනෙක් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි කියලා තමයි දැනට කියලා කියන්නේ. කයිගෝ කියන ජොබ් එක මේක SSW කියලා වෙනසක් වෙලා නැහැ. SSW කියලා ඉන්නේ වීසා කැටගරි එක විතරයි. ඉතින් ඔයා මේ SSW වීසා කැටගරි එකකින් කයිගෝ වලට එනවා නම් මේක ස්පෙෂල් කියන්නේ SSW කයිගෝ කියලා කියන්නේ තොකිතේගිනෝ කයිගෝ කියන එක තමයි තියෙන්නේ. උනට වගේ සයිඩෝ කාඩ් එකේ තියෙන තොකිතේගිනෝ ඉචිගෝ කියලා. ඔය ලංකාවෙන් කයිගෝ SSW කයිගෝ කරලා ඉන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයා මුලින්ම කරන්න ඕනේ JLPT හෝ JFT කියන විභාග දෙකෙන් එකක්. දෙකම නෙවෙයි එකක් කරන්න ඕනේ. JLPT නම් N4 level එකට තියෙන්න ඕනේ. N5 මදි. JFT නම් JFT වෙනම Pro Matric exam එකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් කරලා එන්න ඕනේ. ඉතින් මේ exam දෙක ගැන කතා කරනවා නම් ජපාන් භාෂා exam දෙක ගැන කතා කරනවා නම් JLPT කියලා කියන්නේ ජපානයේ ගොඩක්ම පිළිගන්න exam එකක්. මේකේදී එන ග්‍රැමර් ප්‍රමාණයක්, වචන ප්‍රමාණයක්, ඊට පස්සේ kanji ප්‍රමාණයක් තියෙනවා. JFT කියලා කියන්නේ JLPT වගේ සාම්ප්‍රදායික විදිහට එන දෙයක් නෙමෙයි. JFT කියලා කියන්නේ එදිනෙදා භාවිතයේදී වැදගත් වෙන දේවල් විතරයි ඒකේ අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් එහෙම බලපුවම සමහරලාට වචන අඩුයි JLPT එකට වැඩිය වචන අඩුයි. ඊළඟට ග්‍රැමර් අඩුයි JLPT එකට වැඩිය.
නිතර පාවිච්චි කරන ක්‍රම විතරයි පාවිච්චි කරන්නේ JFT එකේ. ඊළඟට kanji ගත්තම JLPT එකේදී kanji 5N4 දෙකම එකතු කරලා JLPT එකේ kanji තියෙනවා සාමාන්‍යයෙන් 300ක්. ඒකට අඩු වැඩි version වගේ තමයි තියෙන්නේ. 300ක් කියලා හිතන්නකෝ. එතකොට JFT වලට මේ kanji ප්‍රමාණය 450ක් විතර තියෙනවා. 450ක් විතර හොඳේ. 450ක් කියන්න එපා. ඊට පස්සේ මම කිව්වා කියලා ගියේ හැමෝම 450ක් විතර තියෙනවා kanji. ඉතින් ඔන්න ඕක තමයි වෙනස. ඒ කියන්නේ JFT එකේදී පාවිච්චි කරන්නේ එදිනෙදා භාවිතයේ අවශ්‍ය වෙන දේවල්. JLPT එකේදී පාවිච්චි කරන්නේ සාම්ප්‍රදායික විදිහට N5, N4, N3 ඒ විදිහට යන්නේ. ඉතින් ඔයා ලංකාවෙන් entry මට්ටමට ඉගෙන ගන්නවා නම් ඔයාට ගොඩක් chance එක තියෙනවා. ගොඩක් තැන්වල job කරන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් තැන්වල කියන එක වෙලාවෙ නෙවෙයි. ඔයාට ගොඩක් කයිසවල vacancies open වෙනවා. N3 තියෙනවා නම්. ඔයා ලංකාවෙන් N4 කරලා යනවා එන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ එන්න පුළුවන්. N4 හෝ JFT කරලා එන්න පුළුවන්. ඔයාගේ spoken level එක ගොඩක් හොඳට හදා ගන්න වෙනවා එහෙම එනවා නම්. මොකද දැන් තියෙන තත්ත්වෙත් එක්ක දැන් ජපානයේ තියෙන තත්ත්වෙත් එක්ක ඔයාට language එක කතා කරගන්න අමාරු වෙනම් කියන දෙයක් හරියට තේරුම් ගන්න බැරි නම් ඔයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙහෙට එන එකේදී. දැන් ජප්පු ගොඩක් බලනවා. ගොඩක් කයිසවල ජප්පු බලනවා. ඔයාට හොඳට කතා කරන්න පුළුවන් කියලා. ඒ හින්දා තමයි ඔය ගොඩක් කට්ටිය N3 එහෙම ඉල්ලන්නේ ගොඩක් මේ ඒජන්සි වලත් කියනවා. N3 අනිවාර්ය නැහැ. N4 JFT තමයි දැනට ඉල්ලලා තියෙන්නේ. ජපානෙන් දැනට කියලා තියෙන්නේ මේ ලෙවල් එක තිබ්බනම් ඇති කියලා එන්න. ස්පෝකන් ලෙවල් එකට නෙවෙයි එන්න හොඳේ. ඒක මතක තියාගන්න. ඊළඟට දෙවෙනි එක්සෑම් එක. caregiver exam එක. මේක ලංකාවේදී කරනවා නම් දැනට ලංකාවේ තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් සහ ජපාන් භාෂාවෙන් දෙකෙන්ම මේකෙදී caregiver වලට තියෙනවා එක්සෑම් දෙකක්. එකක් තමයි caregiver evaluation test එක. අනිත් එක caregiver language test එක. language test එක නම් ජපාන් වලින් විතරමයි තියෙන්නේ. ඒක ඔයා ඉංග්‍රීසියෙන් එක්සෑම් එක කරන්න apply කරලා තියෙනවා නම් language test එක තියෙන්නේ ජපාන් වලින්. ඒකෙදි තියෙන්නේ ජපාන් භාෂාවේ කයිගෝ වලට පාවිච්චි කරන අත්‍යවශ්‍ය වචන ටිකක් තියෙනවා. ඒ ටික ඔයා දන්නවද කියලා බලන්න තමයි තියෙන්නේ. ඊළඟට evaluation test එකේ තියෙන්නේ අන්තර්ගතයේ මේ කයිගෝ කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව ඒක තමයි තියෙන්නේ. කයිගෝ වැඩ කරන්නේ කොහොමද? මෙහෙම ප්‍රශ්නයක් එතුනොත් කොහොමද අපි වැඩ කරන්න ඕනේ? මේ විදිහට වයසක කෙනෙක් කියනකොට අපි මෙයාට මොකද්ද කරන්න ඕනේ? මෙයා වැටුනොත් අපි මොකද්ද කරන්න ඕනේ? ඔන්න වගේ දේවල් තියෙනවා. evaluation test එකේ ඔයාට ඒක ඉංග්‍රීසියෙන් හෝ ජපාන් වලින් කරත හැකි. ඔයා N3 වගේ මට්ටමකටම ජපාන් ගිහිල්ලා තියෙනවා නම් ඔයාට evaluation test එක ජපාන් වලින් කරන්න හොඳයි කියලා මම රෙකමන්ඩ් කරනවා. අනිවාර්යෙන් මේක පාස් වෙලා ජපාන් වලින් කරනවා. ඉංග්‍රීසි හොඳට පුළුවන් කෙනෙක් නම් ඒකමක් නෑ ඉංග්‍රීසි වලින් කරන්න පුළුවන් ගැටලුවක් නෑ. ඉතින් ඉංග්‍රීසි හෝ ජපාන් දෙකෙන් එකක් කරත හැකි මේ එක්සෑම් එක. එතකොට ඔයා ඔක්කොම එක්සෑම් කරන්න ඕනේ කයිගෝ වලින් එනවා නම් JFT JLPT දෙකෙන් එකක්. කයිගෝ evaluation test එක, කයිගෝ language test එක. ඔක්කොම තුනයි. මෙහෙම කියන්න පුළුවන්, මෙහෙම කියන්න පුළුවන් තුනයි. එක්සෑම් තුනයි තියෙන්නේ. කයිගෝ SSW කයිගෝ ජපාන් එනවා නම්. ඉතින් ඔයා කයිගෝ කෙනෙක් විදිහට SSW වලට ආවට පස්සේ ඔයාට සම්පූර්ණ වීසා කාලය හම්බ වෙන අවුරුදු 5ක්. මේක ඔයාගේ කාඩ් එකේ එකපාර අවුරුදු 5ක් ගහලා දෙන්නේ නැහැ. දැන් නම් හැබැයි ටිකක් වෙනස් වෙලා තියෙනවා. අපි ආපු කාලේ නම් අවුරුද්දෙන් අවුරුද්ද තමයි වීසා අලුත් කළේ. දැන් ගොඩක් කට්ටියට වීසා 3න් 3ට අලුත් කරනවා මම දැකලා තියෙනවා. දෙකක් තුනක් ඔය වගේ අලුත් කරනවා. සමහර විට මේ ජපානයෙන් වීසා ගාස්තු වැඩි කළා මේ ළඟදී වැඩි කරන්න අනුමත කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේක වෙනස් වුණාද කියලා කියන්නත් බෑ. කොහොම හරි දැන් ඔයාට ලැබෙන්නේ අවුරුදු 5ක් ලංකාවේ ඉඳලා ජපාන් එනවා නම් SSW caregiver නෙවෙයි ඕනම කැටගරි එකේ SSW වලට අවුරුදු 5ක් හම්බ වෙනවා. ඒකේ SSW caregiver වලට පොදුයි අවුරුදු 5ක් හම්බ වෙනවා. මේකෙදි ඔයාලා ෆැමිලි එකේ කට්ටියව ගන්න බෑ. අඩුම විසිට් වීසා එකක්වත් ගන්න බෑ. මොකද මම try කළා එහෙම කරන්න. විසිට් වීසා ගන්න බෑ. මගේ වීසා එකත් එක්ක මට දැනට විසිට් වීසා ගන්න බෑ. කවුරු කිසිම කෙනෙක්ව. හැබැයි අනිත් කැටගරි වල කට්ටිය අවුරුදු දෙකකින් පස්සේ SSW food service agriculture driving අනම්මනම් ඕන ඒගොල්ලන්ට පුළුවන් අවුරුදු දෙකක් ඉවර වුණාට පස්සේ කම්පැනි එක කතා කරලා මට එක්සෑම් එක දෙවෙනි එකේ එක්සෑම් එක කරන්න ඕන කියලා ඉල්ලලා එක්සෑම් එක කරන්න. ඒ වගේම එක්සෑම් එක අවුරුද්දට දෙවතාවක් තුන් වතාවක් හතර වතාවක් වගේ එක එක කැටගරි වලට අදාළව තියෙනවා. SSW caregiver විතරක් මේකෙන් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. පළවෙනි එක තමයි එක්සෑම් එක කරන්න අවුරුදු 3ක් ඉන්න ඕන. ඊළඟට කරන්න තියෙන එක්සෑම් එක තියෙන්නේ අවුරුද්දට එක වතාවයි. ඔන්න ඔය වගේ පොඩ්ඩක් අනිත් කැටගරි වල වැඩිය මේක ටිකක් අමාරු වෙලා තියෙනවා. අනිත් කැටගරි වල මම කියන්නේ ලේසි කියලා. මම කියන්නේ එක්සෑම් එක දැන් මම food service accommodation aviation ඊට පස්සේ ඕන එකක් මම එහෙම කෙනෙක් නම් මම අවුරුදු දෙක ඉවර වෙලා මට තුන්වෙනි අවුරුද්ද ඇතුළත chance දෙකක් හම්බුණා කියන්නේ. මට ඒතකොට දෙවතාවක් තියෙනවා පාස් වෙන්න. බැරි වුණොත් ඊළඟ අවුරුද්දේ දෙවතාවක් තියෙනවා. ඒ බැරි වුණා තව අවුරුද්දක අන්තිම අවුරුද්දේ chance දෙකක් තියෙනවා. ඔක්කොම chance 6ක් වෙනකන් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට chance තියෙනවා. එක්සෑම් එක අමාරු වුණා chance තියෙනවා. caregiver කෙනෙක් වුණොත් අවුරුදු 3ක් වෙනකන් ඉන්න ඕනේ. 3කට පස්සේ ඉතුරු වෙන්නේ 2යි. මේ දෙකේදී කරන්න තියෙන්නේ අවුරුද්දකට එකයි කියන්නේ chance 2යි තියෙන්නේ අවුරුදු 5 ඉවර වෙනකම්. මේක මේ රිස්ක් එකක් විතර ගන්න එපා. මේක එහෙම අමාරුවක් නැහැ. ඔයා කරගෙන යද්දුවට ලේසි. දැන් මමත් කරන නිසා මම කියන්නේ. කරන ජොබ් එකකින්මනේ කරන්න තියෙන්නේ. ඒ හින්දා මේක ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. caregiver exam එකේදී ඉතින් ඔන්න ඔය විදිහට SSW වල caregiver වෙනම සහ අනිත් කැටගරි සෙට් එකම වෙනම exam කරන්න තියෙන කාලය වෙනස්. හරි. දැන් අනිත් ඒවා ඕනේ අපි දැන් මම දැන් කතා කරන්නේ කයිගෝ ගැනනේ. කයිගෝ ගැන කතා කරද්දී දැන් අපි පළවෙනි කොටසට යන්
එහෙනම් කයිගෝ වල ජොබ් එකේ කරන්න තියෙන්නේ මොන වගේ දේවල්ද? ඔයාලා බලාපොරොත්තු වෙන්න හිටපු දැන් තමයි මාතෘකාවට හරියටම ආවේ. කයිගෝ ජොබ් එකේ මොනවද කරන්න තියෙන්නේ? වයසක කට්ටියව කියා හෝම් වලට ගන්නකොට මෙයාලව කොටස් 5කට බෙදලා තියෙනවා. යෝ කයිගෝ ඉචි නී සං චීගෝ කියලා 5ක් බෙදලා තියෙනවා. මේ පහෙන් මෙයා වැටෙන කැටගරි එක අනුව මෙයාට තනියම කෑම කන්න පුළුවන්ද? ඊළඟට තනියම টয়ලට් යන්න පුළුවන්ද? එයාගේ දෛනික ජීවිතේ කරගන්න දේවල් තනියම කරගන්න පුළුවන්ද බැයිද කියන එක මෙන්න මේ අංකෙත් එක්ක වෙනස් වෙනවා. ඉතින් මේ අංකවල ඉන්න කට්ටියගෙන් අපිට හම්බ වෙනවා වෙනම ෂීට් එකක් හම්බ වෙනවා. මෙයාගේ විස්තර මොනවද? මෙයා කලින් මොනව කරපු කෙනෙක්ද? ඔන්න ඔය වගේ ඩීටේල්ස් තියෙන ෆෝම් එකක් හම්බ වෙනවා. ඒක බලලා තමයි අපිට මේ දේවල් කරන්න තියෙන්නේ. ඔතනදී අපිට මෙයා කෑම කන්නේ නැත්තම් තනියෙන් කෑම කන්න බැරි වුණොත් එයාට අතපය හොලව ගන්න බෑ. ඔය බලාගෙන ඉන්න කෙනෙක්. හැබැයි එයාට කෑම ටික කටට දාලා දුන්නොත් එයාට හපලා ගිලින්න පුළුවන්. කොහොම කට්ටිය ඉන්නවා. ඊළඟට කෑම එක දිහා බලාගෙන ඉන්නවා සමහර කට්ටිය. මේගොල්ලන්ට කණ්ඩ අපි පළවෙනි වතාව සපෝට් එක කරන්න ඕනේ. ඊට පස්සේ එයා දිගටම කනවා. ඒ ක්‍රියාවලිය දිගටම කරගෙන යන්න පුළුවන්. පළවෙනි වතාව විතර අපි සපෝට් එකක් දෙන්න තියෙනවා. එහෙම කට්ටියක් ඉන්නවා. ඉතින් ඔය වගේ කන්න පුළුවන් කට්ටිය කන්න බැරි කට්ටිය ඉන්නවා. අපි ඒ කට්ටියට කෑම එක කන්න සපෝට් කරන එක කරන්න වෙනවා. කවන්න වෙනවා සමහර කට්ටියට. සමහර වෙලාවට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ කිසිම දෙයක්. ඊළඟට දෙවෙනි එක දැන් අපි කතා කරේ කෑම දෙන එක ගැනනේ. දෙවෙනියට කරන්නේ මෙයාව টয়ලට් යන එක ගැන. එතකොට එයා টয়ලට් එයාට තනියම යන්න පුළුවන්ද? තනියම යන්න බැහැ නම් අපි මොකක්ද එයාට කරන්න ඕන උදව්ව? එයාට টয়ලට් එකට ගියාට පස්සේ එතනින් පස්සේ කරන දේවල් එයා කරගන්නේ කොහොමද? අපි මේවට එයාට සපෝට් කරන්න ඕනේ. තුන්වෙනියට අපි ගන්නවා නාන එක. එහෙම නැත්නම් අපි ජපාන් වලින් කිව්වොත් උපුරෝ එහෙම නැත්නම් ශවාබිරු මොන දෙකෙන් එකක්. ඉතින් අපිත් කරනවානේ හැමදාම කරනවා. ඉතින් අපි මේ වයසක කට්ටියට හැමදාම කරන්න බෑ මේ වැඩේ. මොකද සමහර කෙයා හෝම් වල මේ වයසක කට්ටිය ඉන්නවා ගොඩක්. එතකොට චොකු ඉල්ල ඉන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් වැඩ කරන්න ඉන්න කට්ටිය. ඉතින් එහෙම වුණාම හැමදාම නාවන්න බෑනේ. ඒකට මේගොල්ලන්ව සතියකට යම්කිසි වාර ගානක් බෙදලා අන්න ඒ විදිහට තමයි නාවන වැඩ ටික කරන්නේ. ඊළඟට මෙයාලට බෙහෙත් දෙන්න ඕනේ. ඖෂධ වර්ග ලබා දීම සහ අපි ලංකාවේ භාෂාවෙන් මේකට කියන්නේ අපේ ඇඟේ ගාන බෙහෙත් කියන්නේ. හරි. මේ ගාන බෙහෙත් ගැන කිව්වම ගාන බෙහෙත් වලට ඇඟේ ගාන ඔය සිද්ධාලේප වගේ අර කිව්වා වගේම බෙහෙත් ටිකක් තියෙනවා. හැබැයි තව දෙයක් තියෙනවා මේ වයසක කට්ටියගේ හැම ගොඩක් තුනි. ඔයා දන්නවනේ ඒක. සාමාන්‍ය දැන් තරුණ කෙනෙක්ගේ හැමක් වගේ නෙවෙයි මේ අනික විශේෂයෙන් ජපානයේ මොකද මේගොල්ලෝ වැඩිපුර ආයු කාලේ මේගොල්ලන්ගේ වැඩි. මේගොල්ලන්ගේ හැම ගොඩාක් සිනිදුයි. කඩින් අල්ලලා පොඩ්ඩක් මිරිකලා ගත්තත් තුවාල වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒ වගේ තියෙන කට්ටියට අනිත් කයිස වල නම් මම හරියටම දන්නේ නැහැ. හැබැයි අපේ කයිසකේ අනිවාර්යයෙන්ම හැමෝම නාලි වුණාට පස්සේ වැස්ලින් හරි ගාන්න ඕනේ ඇඟේ. ඒක අපේ කයිසකේ කරනවා අනිත් කයිසකල මම හරියටම දන්නේ නැහැ කරනවද නැද්ද කියලා. බොහෝ දුරට කරනවා කියලා මම හිතනවා. මොකද මේගොල්ලන්ගේ හැම ගොඩක් තුනි නිසා. ඉතින් අර බෙහෙත් මේක බෙහෙතක්ම නෙමෙයි වැස්ලින් විදියට ඇඟේ ගන්න පුළුවන්. තුවාල වීමේ ඉඩකඩ අඩු වෙන්න සහ සම නිරෝගීව තියාගන්න. ඒකත් මතක තියාගන්න. අපේ එක දැන් මට කොන්දේ අමාරුවක් වෙනවා. මම ඒතකොට සිද්ධාලේ පරි මොකක් හරි එකක් කරනවා කොන්දේ ගන්නවා. ඔන්න ඔය වගේ ගාන බෙහෙත් තියෙනවා. බොන බෙහෙත් තියෙනවා. ඔන්න ඔය වර්ග දෙක ඒ නිසි පරිදි ඒගොල්ලන්ට දෙන්න වෙනවා. ඊළඟට ගොඩක් අය ඉන්නේ වීල් චෙයාර් වල. වීල් චෙයාර් වල ඉන්නකොට අපි යාළුවා එක්ක යන්න එක්කන් එන්න ඇඳෙන් පුටුවට මාරු කරන්න පුටුවෙන් ඇඳට මාරු කරන්න. ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ අන්තිමටම මේක ටිකක් වැදගත් දෙයක්. කේක කයිසවල කේක විදිහට පාවිච්චි කරනවා කිලෝකු දානවා කියනවා චුකුම දානවා කියන ඕන එකක්. මේක තමයි වයසක කෙනෙක්ට අපි මොන දේ කළත් අපි මේක එයාට මේ දේ කළා මේ දේ විදිහට මේ විදිහට වුණා මෙයා මේ විදිහේ ප්‍රතිචාරයක් දක්වුවා වගේ දේවල් අපි අප්ලෝඩ් කරන්නේ නැත්නම් කම්පියුටර් එකකින් ඊළඟ නර්ස්ට හරි ડોක්ටර්ට හරි මේක අප්ලෝඩ් කරන්නේ නැත්නම් මෙන්න මෙතනදී ටිකක් ලොකු ප්‍රශ්නයක් එනවා. මොකද ඊට පස්සේ එයාට ලෙඩක් හැදුනොත් හරි ආ වැටුනොත් හරි ඉන්න එයාගේ තත්ත්ව ටික අඩාල වෙනවා නම් ඒ අඩාල වෙන තත්ත්ව ගැන අපි දැනුවත් කරලා තිබුණ නැති වුණොත් ඇයි එහෙම නොකළ කියන එක තමයි පොඩි ගැටලුවකට එන්නේ. ඉතින් ඒ හින්දා ඒක අනිවාර්යෙන්ම දැනට වැඩ කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මේක මිස් කරගන්න එපා. අනිවාර්යෙන්ම මේ දේ කරන්න. හරි එහෙනම් මම පොඩි උදාහරණයක් විදිහට කියන්නම්. දැන් අපි වැඩ කරන තැන මම වැඩ කරන තැන හිටියා ආච්චි කෙනෙක්. සාමාන්‍ය විදිහට හිටපු කෙනෙක්. මෙයා හදිස්සි දැන් ෂොක් වෙලා අපිට ගහන්න පටන් ගත්තා, බයින්න පටන් ගත්තා. එකපාරටම අවුල් වුණා මෙයා. එතකොට අපි මේක කම්පියුටරේට දාන්න ඕනේ. ඒක කයිපු කියලා තියෙනවා. මේකදී අප්ලෝඩ් කරන්න ඕනේ. මෙන්න මෙයා මෙන්න මේ විදිහට එකපාරටම හදිස්සි වෙනස් වීමක් වුණා කියලා දාන්න ඕනේ. එහෙම දාලා පළවෙනි වතාව විතරක් නෙමෙයි. එක වතාවක් විතරක් නෙමෙයි. සමහරලාට වයසක කට්ටියනේ ඒගොල්ලන්ට එකපාරටම මේ ට්‍රැක් පයින් දේවල් වෙනවා. ඉතින් එක වතාවක් නෙවෙයි. මේක දෙතුන් වතාවක් වෙලා සතියක් විතර එහෙම වෙනකොට නර්ස් ડોක්ටර් ඒක විස්තර කරලා කියනවා මෙන්න මෙයා වෙලා තියෙනවා කියලා. ડોක්ටර් ඊට පස්සේ කියනවා මොකද්ද මෙයාට කරන්න ඕන කියලා. එක්ක මෙයාව රෝහල්ගත කරන්න ඕනේ. මෙයාට මෙන්න මේ ප්‍රතිකාර ලබා දෙන්න ඕන කියලා ડોක්ටර් කියනවා. එහෙම වුණාට පස්සේ ඉතින් අර අපේ ආච්චිත් ගැනත් අපි අර වගේම ඩීටේල්ස් ටික දීලා සතියකට පස්සේ මෙයාව යවුවා හොස්පිටල්. ගිහිල්ලා මාස 3කට පස්සේ. ඉතින් එයාට ඒක මේ එයාගේ මානසික තත්ත්වයේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මෙයා නිතරම රේඩියෝ අහන කෙනෙක්. රේඩියෝ එකේදී වෙච්ච අර ලංකාවෙත් යනවා රේඩියෝ එකේ කතා යනවනේ. ඉතින් මෙයාට මොකක් කරේ අතීත දෙයක් මතක් වෙලා හරි එයාගේ ට්‍රැක් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණා මේ රේඩියෝ එක නිසා. ඉතින් පස්සේ එයාගේ
වීඩියෝ කාමරයෙන් අයින් කළා. මේ විදිහට නම් එයා දැනට හොඳට ඉන්නවා. මාස 3ක් හොස්පිටල් ගිහිල්ලා බෙහෙත් අරගෙන ඇවිල්ලා දැන් හොඳට ඉන්නවා. මේක නින්ජි ෂෝ වලදී ඇති වෙන තත්ත්වයක් කියලා තමයි ගොඩක් අය කියන්නේ. නින්ජි ෂෝ ගැන මම මේ වීඩියෝ එකේ කොහෙවත් ලොකුවට කියලා නැහැ. නින්ජි ෂෝ කියලා කියන්නේ ජපන් වචනයක්. මේක තේරුම සිංහලෙන් නම් මම අහලා නැහැ. මේකට මේම ලෙඩක් දන්න කෙනෙක් ඉන්නවා නම් මේකට කමෙන්ට් එකක් දාලා කියන්න. මොකද සිංහලෙන් මම මේක ගැන මට ලොකු අයිඩියා ගන්න නැහැ. මේකට ඉංග්‍රීසියෙන් කියනවා ඩිමෙන්ෂියා කියලා. ඩිමෙන්ෂියා කියලා කියන්නේ මතකයේ අමතක වීම කියන ලෙඩේ. දැන් මතකයේ අමතක වීම කියනකොට අමතරව මේකට වෙන මොකක් හරි වචනයක් තියෙනවද සිංහලෙන්? තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. මමත් දැනුවත් කරන්න ඒක ගැන. මතකයේ අමතක වීම කියන එක මේ ජපානයේ ඉන්න ගොඩාක් ජපන් අයට තියෙන වයස අවුරුදු 65ට වැඩි කට්ටියට තියෙන බහුල ලෙඩක් තමයි මේ ඩිමෙන්ෂියා කියලා කියන්නේ. ලංකාවේ නම් අපි ඩිමෙන්ෂියා කියන එක එහෙම දකිනවා අඩුයි. මම නම් දැකලම නැහැ ලංකාවේ. මම ලංකාවේ ඉන්නකල් මම ඩිමෙන්ෂියා තියෙන කෙනෙක් මෙයා ඩිමෙන්ෂියා තියෙනවා කියලා මම දැකලා නැහැ. මම වැඩි හොස්පිටල් ගිහිල්ලත් නැහැ. මම එහෙම දන්නේ නැහැ එහෙම එකක්. ලංකාවේ එහෙම දෙයක් තියෙනවා කියලා ලොකුවට මම දන්නේ නැහැ. මම කයිගෝ ඉගෙන ගන්න තමයි දැනගත්තේ මෙහෙම ලෙඩක් තියෙනවා. මෙන්න මේ වගේ දේවල් මත තමයි මේක වෙන්නේ කියලා. ඩිමෙන්ෂියා වලත් කොටස් 4කට බෙදෙනවා. ඒව ගැන ඉතින් සංකීර්ණව කතා කරන්න ඕනේ. මේක මේ කයිගෝ පාඩමක් නෙවෙයිනේ. මේ කයිගෝ ජොබ් එක ගැනනේ මම කතා කරන්නේ. ඉතින් කයිගෝ ලංකාවේ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාලට මේ ඩිමෙන්ෂියා ගැන උගන්වනවා. ඔයා මෙහෙ ඇවිල්ලා ජපාන් ආවට පස්සේ මෙහෙ තියෙනවා නින්ජි ෂෝ කියලා එක්සෑම් එකක්. එක්සෑම් එක කරලා ඒකේ හම්බ වෙන සර්ටිෆිකේට් එකක්. මම සර්ටිෆිකේට් එක ස්ක්‍රීන් එකට දාන්න. ඒ මම ගත්ත සර්ටිෆිකේට් එක නින්ජි ෂෝ එක්සෑම් එක කරලා ඔය වගේ තියෙනවා. ඉතින් ඒකත් කරලා ඒකේ සහතිකෙත් පුළුවන් නම් අරගන්න. ඒකත් ගොඩක් වටිනවා. මේ ඩිමෙන්ෂියා කියන එක ජපන් ජාතිකයෝ වයසක ජපන් ජාතිකයන්ට බහුලවම තියෙන ලෙඩක්. ඒක මට මේ කලින් මේ වීඩියෝ එකේ ඇතුලේ මම කොහෙවත් මේ වගේ කතා කරලා නැහැ. මම හින්දා ඒක කියන්න ඕනේ කියලා හිතුවා. එන එකත් මතක තියාගන්න පිටුරු ටික ටික. අපි කියන පරණ මතකයන් ඇවිස්සෙනවා. දැන් තියෙන මතකයන් එක්ක ඒක පැටලිලා ඔහොම කතන්දරයක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ හින්දා අර ඔයා අද දවසේදී හැම මොකක් හරි දෙයක් වෙනසක් දැක්කනම් ඔයා ඒ වෙනස ගැන කිසිම දෙයක් කියන්නේ නැතුව සද්ද නැතුව හිටියොත් මේක ටිකක් උග්‍ර වෙලා ටිකක් නරකතර යන්න පුළුවන් තත්ත්වයක් තියෙන නිසා අනිවාර්යයෙන්ම මේ කිරකෝ කියන එක කරන්න ඒක ටිකක් වැදගත් දෙයක්. ඉතින් ඔය මං කිව්ව දේවල් ටික කයිසකින් කයිසකට වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ හැම කයිසකෙම මේ මං කියන විදිහටම නෙවෙයි කරන්නේ. ඕක තව විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයා කරන කයිසකේ ඔයා දැන් මම කියද්දි ඔයාලට තේරෙනවනේ මේක තමයි මේ මගේ කයිසකේ වෙන්නේ. මම ලංකාවේ ඉඳලා කෙනෙක් නම් මේක ඔළුවේ තියාගෙන ගිහිල්ලා වෙන තැනකට ගියාට පස්සේ ඔයා දැන් මේ මම කියන විදිහටම නෙවෙයි හරියටම වෙන්නේ හොඳ. එතනට ඔයා වැඩ කරන කයිසකට ගියාට පස්සේ හරි මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා කිව්වා. මෙහෙම තමයි කරන්න ඕනේ කියන එක ඔයාගේ ඔළුවේ නිකන් අයිඩියා එක තිබ්බනම් ඇති. මේක දැන් බේසික් එක වගේ දෙයක්. මම දැන් කිව්ව දේ පොදුයි එක එක විදිහට වෙනස් වෙන්නේ. කයිසකින් කයිසකට වෙනස් වෙන්නේ එක එක විදිහට. තව දෙයක් තමයි මේ කයිගෝ කියන ජොබ් එක සාමාන්‍ය ජොබ් එකක් වගේ නෙමෙයිනේ. මොකද මේ සාමාන්‍යයෙන් අනිත් ජොබ් වල කෑම එක්ක ගනුදෙනු කරනවා, වාහන එක්ක ඒ දේවල් වගේනේ. මේකෙදි අපි මිනිස්සු එක්ක තමයි ගනුදෙනු කරන්නේ. ඉතින් මේක ටිකක් රෙස්පොන්සිබිලිටි එක වැඩි ජොබ් එකක්. ඉතින් මේක සෞඛ්‍ය අංශයෙන් වෙන අපි සෞඛ්‍ය අංශයේ විදිහට අපි ඔයටෙන්නේ. එතකොට සෞඛ්‍ය අංශයේ විදිහට ජොබ් එකක් කරනවට වැඩිය තව කෙනෙක්ගේ ළඟින් ඉන්නවා වගේ කියන දෙයක් තමයි මේකෙදි තියෙන්නේ. ඉතින් ඒක මුලින්ම ඔළුවේ තියාගන්න. ගෙදර ආච්චි සීයා එහෙම ඉන්නවනේ ගොඩක් වෙලාවට. දැන් ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන විදිහක් තියෙනවනේ. ඒ විදිහට ටිකක් කරා. දැන් එයාලගේ හැම හරිම සිනිදුයි. තදින් අල්ලන්න බෑ. තුවාල වෙන්න වැඩි ඉඩ ගන්නක් තියෙනවා. ඔය වගේ දේවල් තියෙන නිසා ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් විදිහට වැඩ කරන්න. මේක ටිකක් රෙස්පොන්සිබිලිටි ජොබ් එකක්. වගකීම අතින් වැඩි ටිකක්. ඒ හින්දා ඒක ගැන හිතලා වැඩ කරන්න. ඔය සෞඛ්‍ය අංශ ජොබ් එකක් ගැන කිව්ව නිසා මම පොඩ්ඩක් සරලව පැහැදිලි කරන්නම්. එකක් තමයි දැන් මම කලින් කිව්ව විදිහට අර අපේ හිටපු කෙනාගේ අර දේවල් වෙනස් වෙලා එයා ටිකක් කලහකාරී තත්ත්වයක් ඉන්නපත් වුණානේ. මේ වගේ පොඩි දේවල් වුණත් අපිට නෝට් කරගන්න සිද්ධ වෙනවා. හිතන්න දැන් කෙනෙක් ඉන්නවා කෑම කනවා. එයා හැමදාම කන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි එන්නේ කෑම කන ප්‍රමාණය ටික ටික අඩු වෙනවා නම් අපිට ඒක නෝට් කරගන්න වෙනවා. ඒක නෝට් කරගන්න වෙනවා කියන්නේ ඔයා වැඩ කරද්දී ඔයා ජොබ් එකට හුරු වුණාට පස්සේ ඔයාට මේක නිකම්ම ඇඟට එනවා. ඔයා හැමදාම දැන් මේ ජොබ් එක කරනවානේ කරගෙන යද්දි මාස දෙකක් තුනක් කරගෙන යද්දි ඉන්න කෙනෙක් හරියට කෑම කන්නේ නැහැ. එයා ටිකක් වෙනස් වෙලා වගේ තියෙනවා නම් ඔයාට සෙනිකව ඒක නෝට් වෙනවා. මේක තමයි හැටි. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේ දේවල් අනිවාර්යයෙන් දැන් නෝට් එහෙම කරගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් නෝට් කරගන්න ඕනේ. දැන් මෙහෙම කිව්වා කියලා මේ නෝට් නොකර ඉන්න හදන්න එපා. ඊළඟට තමයි එයාලා හදිසියේ වැටුණොත් එහෙම නැත්නම් වමනේ දැම්මොත් වගේ තත්ත්වයන් වල සහ විශේෂ අවස්ථාවන් වල අපිට සිද්ධ වෙනවා මෙයාගේ ප්‍රෙෂර් බලන්න, උණ බලන්න, ඊළඟට සැචුරේෂන් කියලා කියන මේ ඇඟිල්ලට දාලා මෙහෙම චෙක් කරන එකක් තියෙනවා. මේ නොදන්න අයට කියන්නේ දන්න අය දන්නවා මේක සැචුරේෂන් එක. රාචි කියලා කියන්නේ අපි. මෙහෙම දාන එකක් තියෙනවා. ඒක තියෙනවා. ඒකෙදි බලනවා අපේ ඇඟේ ඔක්සිජන් කොච්චර ප්‍රමාණයක් තියෙනවද අපි මේ හුස්ම ගන්නකොට අපේ ලේන හරවල වල ඔක්සිජන් කොච්චරක් අන්තර්ගත වෙලා තියෙනවද කියලා. සාමාන්‍ය පුද්ගලයෙක් නම් මේක සාමාන්‍යයෙන් මගේ වගේ නම් 96න් උඩ තමයි තියෙන්න ඕනේ. ඔයාගෙත් එහෙමයි. වයසට යනකොට මේක ටිකක් වෙනස් වෙන එක ලෙඩද වගේ දේවල් තියෙන නිසා 90න් උඩ වගේ වුණොත් 90 කියන්නේ ටිකක් පහළ වැඩි. වයසක කෙනෙක්ට උනත් 95, 96, 94 එක ඕකේ. 90න් උඩ වගේ නම් ඒ ගැටලුවක් නැහැ. ලොකු ගැටලුවක් නැහැ. ගැටලුවක් තියෙනවා ගැටලුවක් නැති වුණාට මේ ගැටලුවක් තියෙනවා වුණාට ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. ඊළඟට දැන් මෙයාලගේ අවශ්‍යතාවයන් තියෙනවානේ. දැන් හිතන්න මෙහෙම අද යනවා අද කෙනෙක් ඉන්නවා මෙයාව නාවන්න එක්ක යනවා. ඉතින් මෙයාට සාමාන්‍යයෙන් කරන කියන දේ ටිකක් පැහැදිලිව අවබෝධ වෙන කෙනෙක්, තේරෙන කෙනෙක්, සරලව කියනවා නම් පැහැදිලිව තේරෙන කෙනෙක්. ඉතින් මෙහෙම කෙනෙක් වුණාම මෙයාව නාවන්න එක්ක යන්න කලින් දැන් ඔයා වුණත් මේ වීඩියෝ එක බලන ඔයා වුණත් මම වුණත් සාමාන්‍යයෙන් අපි නාන්න යද්දී නාන්න යන්න කලින් නාලා ආවට පස්සේ අපි අඳින ඇඳුමක් තියෙනවද
ඉන්නවා නම් අපි අකමැති ඇඳුම් සහ කැමති ඇඳුම් තියෙනවා. මේක ඔයාලට පොදුයි මටත් පොදුයි. එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න මට එහෙම දෙයක් නැහැ කියලා. මොකද මටත් එහෙම දෙයක් තියෙනවා. මම කැමති ඇඳුම් තියෙනවා නැති ඇඳුම් තියෙනවා. ඉතින් ඒ වගේ මේ වයසක කට්ටියටත් ඒක පොදුයි. එයාලටත් තියෙනවා මම මේ ඇඳුමට කැමති නැහැ. මම මේ ඇඳුමට කැමති වගේ දේවල් තියෙනවා. එක්ක පෙනුමෙන් එක්ක සුව පහසුවතින් ඒ වගේ මොකක් හරි වෙන්න පුළුවන්. කැමැත්තක් තියෙන ඇඳුම් තියෙනවා නැති ඇඳුම්ත් තියෙනවා. අපි මේගොල්ලන්ගේ කැමැත්තට ඉඩ දෙන්න ඕන පළවෙනි දේ. මෙයා කැමති මේ ඇඳුමට නම් අපි ඒක දෙන්න ඕන. අපි දැන් මම කැමති නැහැ මේ ඇඳුමට එයා කැමති වුණාට කියලා එහෙම අයින් කරන්න බෑ. හොඳේ. එහෙම කරන්න යන්න එපා. එහෙම වුණොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එයා කැමති දේ එයාට දෙන්න. ඒ විතරයි කරන්න තියෙන්නේ. ඒ වගේම ඔය මම දැන් කතා කරපු දේ අයිති වෙන්නේ මෙයාගේ මානසික පැත්තෙන්. අපි එයා කැමති දේ නොදී අපි එයාට අකමැති දෙයක් දුන්නොත් එහෙම එයාගේ මානසික පැත්තට බලපානවා. ඒ වගේම තමයි ශාරීරිකව. හිතන්න බෑ ටිකක් මේ කියන්නේ දේ අහන්නේ නැහැ මුරණ්ඩුයි වගේ කියලා අපිට යට ගහන්න කරන්න යන්න බෑ. උනත් ඒක ශාරීරික විදිහට කරන බලපෑමක් වෙනවා. ඊළඟට තමයි ආර්ථික වශයෙන් මෙයා හිතන්නකෝ සමහර මේ වයසක කට්ටිය ගාව සල්ලි තියාගෙන ඉන්නවා. ඉතින් මෙයාලා වෙලාවකට මේ වැඩ කරන අපි වගේ කට්ටියට අපිත් එක්ක ටිකක් පිට් වුණාට පස්සේ ඔයා මේ සල්ලි ටික තියාගන්න කියලා දෙනවා. ඉතින් ඒක ඇත්තටම එයාලා සතුටින් දෙනවා තමයි. ඒ උනාට ගන්න එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. කෑම බීම දුන්නොත් මේක නම් ලොකු ප්‍රශ්නයක් නැහැ ගන්න එක. මොකද කන බොන දෙයක් ඕන කෙනෙක් ඒක නම මගේ කයිස් එකේ වුණා කියලා තියෙන්නේ සල්ලි දුන්නොත් ගන්න එපා. මොකද ඒවා එයාට දෙන දේවල් සමහරට එයා මේ නින්ජෝ ගැන මම ඉස්සරහට කතා කරනවා. නින්ජෝ කියලා කියන්නේ මේ මොලේ අමතක වීමක්. පොඩි දේවල් අමතක වෙනවා. ඉතින් සමහර විට එයාට මේ සල්ලි කියන එක අමතක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සල්ලි පාවිච්චි කරන්නේ මොකටද කියන එක අමතක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සල්ලි මට මෙච්චරමයි තියෙන්නේ මීට වඩා නෑ මේක දෙන එක මට මේක දුන්නොත් මට දෙයක් කරගන්න බැරි වෙයි කියලා එහෙම දෙයක් එයාට හිතෙන්නෙත් නැති වෙන්න පුළුවන්. සමහරට හොඳ හිතින් දෙන්නත් පුළුවන්. එයා ඔක්කොම දේවල් දැනගෙන වට හොඳ හිතින් දෙන්නත් පුළුවන්. එහෙම වුණා කියලා සල්ලි ගන්න එක ටිකක් එපා කියලා තමයි අපිට කයිස වලින් කියන්නේ. කෑම වගේ නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් සල්ලි මම කියන්නේ ගන්නයි කියලා. එයා බල කරනවා නම් ඔයාගේ අතේ තමයි තීරණය තියෙන්නේ. ඔයා කැමති දෙයක් කරන්න මේ ගන්න එපා කියන්න එපා කියලා නීතියක් නැහැ. ඉතින් මේ සල්ලි ගන්න එක සාමාන්‍ය කම්පැනි රූල් වලට විරුද්ධ වෙන්න පුළුවන්. ඊළඟට මෙහෙම සල්ලි දුන්නයි කියලා වෙන කෙනෙක් දැනගෙන ඒ සම්බන්ධවට කම්ප්ලේන් එකක් එන්නත් පුළුවන්. ඒ හින්දා තමයි මේ සල්ලි ගන්න එපා කියලා කියන්නේ. කෑම බීම සම්බන්ධයෙන් වුණත් ලොකුවටම මේ මං කියන්නේ නැහැ එහෙම කරන්නයි කියලා. ඒ වුණාට ඔයාට එහෙම දෙනවා අනිත් කට්ටිය ඕකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අනිත් ලොකු වෙන්න හොඳේ. ඔයත් එක්ක වැඩ කරන අනිත් කට්ටිය කියන කමන්නේ ගන්න ඔයාට දෙන එක කියලා එහෙම දුන්නොත් ඒක ලොකු ප්‍රශ්නයක් තමයි. සල්ලි නම් ගන්න එපා හොඳේ. ඒක ටිකක් මේක ජපාන වලින් කියන රූරු ඉහන් කියලා කියන්නේ. නීතිය කඩ කිරීමක් විදිහට තමයි මේගොල්ලෝ එක ගණන් ගන්න. ඒ හින්දා ඒක පොඩ්ඩක් සැලකිරීමක් විදිහට වැඩ ටික කරගන්න ඒ සම්බන්ධයෙන්. ඉතින් මට මේ කියන්න අමතකුණා පොඩි දෙයක්. ඔයා SSW ඉඳලා ලංකාවේ ඉඳලා එන්න කෙනෙක් නම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ safety JLPT exam දෙක එකක් ඊළඟට කයික් වලට දාලා exam දෙකක් තියෙනවා. ඒ දෙක කරලා පාස් වෙන්න ඕනේ. මීට අමතරව මට මේ කියන්න බැරි වුණා ඉස්සෙල්ලා වයස අවුරුදු 18ත් 35 කියලා කියන්නේ 35ට වැඩි කට්ටියට බයිද පුළුවන්. හැබැයි වාස් හොඳ සෞඛ්‍ය මට්ටමක ඉන්න ඕනේ. ඒක ඔයාව ගන්න කයිස් එකෙන් තමයි තීරණය කරන්නේ ඔයාව ගන්නවද නැද්ද කියන එක. ඔයාගේ වයස සහ ඔයාගේ පෙනුම බලලා මෙයාට වැඩ කරන්න පුළුවන්ද බැයිද ශක්තිවන්තද නැද්ද කියන එක බලලා තමයි ගන්න. ඉතින් ඔයා හිතන්නකෝ ඔයාට වයස අවුරුදු 40ක් වෙනවයි කියලා. ලංකාවේ ඉන්න කෙනෙක් වයස අවුරුදු 40ක් විතර වෙනවා කියලා. ඔයාට සාමාන්‍ය මේ ජොබ් එක කරගන්න කිසිම ප්‍රශ්නයක් නැව හොඳ සෞඛ්‍ය සම්පන්න මට්ටමක ඉන්නවා නම් ඔයාට එන්න පුළුවන්. ඔයා එක ඒ වගේම ඔයාට ජපාන් භාෂාව හොඳට කතා කරන්නත් පුළුවන් වෙනවා. ඔයාට මේ දේවල් කියන්න පුළුවන් වෙන්න බෑ. මම මෙච්චර දේවල් මට වයස මෙච්චර වුණත් මට මේ දේවල් කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන් වෙන්න බෑ. හින්දා ස්පෝකන් එකත් වැදගත්. හොඳ ඒකත් මතක තියාගන්න. ඊළඟට මේ ලංකාවේ ඉඳලා ඉන්න කෙනෙක් වුණත් මම අර කලින් මම මුලදී වීඩියෝ එකේ මුලදී කිව්වා. දැනුත් මම මේ කාඩ් එක කොහෙන් හරි දාලා තියන්න. ඔයාට පුළුවන් මගේ සැලරි වීඩියෝ එක බලන්න. මම ආවේ කෑගිව වලින් ජපානයට ආවේ. ඇවිල්ලා අවුරුද්දකට පස්සේ මම කොච්චර මගේ පළවෙනි පඩිය කොච්චරද අවුරුද්දකට පස්සේ කොච්චරක් ගත්තද අවුරුදු දෙකකට පස්සේ කොච්චරක් ගත්තද සහ මේ වීඩියෝ එක දානකොට මම ගත්ත පේ ෂීට් එක අවසාන පේ ෂීට් එක මම ඒකම දාලා තියෙනවා. ඉතින් ඔයාට ඒක ගිහින් බලන්න හැකියි. ඒක මම පොඩි බෝනස් ටිප් එකකුත් ඒක මම කියලා තියෙනවා. මේ හරියට ජීවත් වුණ ඔයාට ලැබෙන රජෙන් හරි විදිහට ජීවත් වෙලා තියෙනවා නම් හරියට ටැක්ස් ටික ගෙවලා තියෙනවා නම් රජෙන් ඔයාට පොඩි රිටර්න් එකක් ලැබෙනවා. අන්න ඒ රිටර්න් එක මොකක්ද කියලා මේ වීඩියෝ එකේ තියෙනවා ගිහින් බලන්න. හරි. ඔන්න දැන් එහෙනම් එනවා අපි කයිගෝ පුකුසිසි වලට. ඔයා SSW වලින් ඉන්න කෙනෙක් නම් මේක ලංකාවේ කට්ටියත් කමක් නැහැ මේක බලන්න. ඔයා ලංකාවේ ඉඳලා SSW වලින් ඉන්න කෙනෙක් නම් හෝ ඔයා දැනට SSW ඇවිල්ලා වැඩ කරගෙන යන කෙනෙක් නම් ඔයා කෑගිව ජොබ් එකේ දිගටම ඉන්න try කරනවා. දිගටම ඔයා මේ ජොබ් එකේ ඉන්න try කරනවා නම් සහ දිගටම ජපානයේ ඉන්න try කරනවා නම් වීසා දික් කර ගන්න ඕනේ. ඉතින් මම අර මුලින්ම කිව්වා වගේ ඔයාට අවුරුදු 3කට පස්සේ කයිගෝ පුකුසිසි කියන exam එක කරගන්න පුළුවන්. දැන් මම ඔයාට කයිගෝ පුකුසිසි ගැන පැහැදිලි වෙන විදිහට සරලව මේ කියන්නම්. කයිගෝ පුකුසිසි කියලා කියන්නේ ජපානයේ තියෙන ජාතික විභාගයක්. ජපාන වලින් අපි මේකට කියනවා කොක්කසිකෙන් එකක් කියලා. ඉතින් ජාතික විභාගයක් කියලා කිව්වම SSW අනිත් කැටගරි වලට වැඩිය පොඩ්ඩක් මේක ලෙවල් එකෙන් උඩ තියෙනවා. මොකද මේක කරන්න තියෙන ජපාන වලින් විතරයි. ජපානයේ දැන් අවුරුද්දක සැරයක් කරන්න තියෙන ටිකක් රිස්කි එකක් කාලයක් අවදානමක් අරගෙන කරන්න තියෙන ජොබ් එකක් නිසා මේක ජපානයේ කොක්ක එක්සෑම් එකක්. ඉතින් ජපානයේ කෑගිව කෙනෙක් විදිහට ඔයාට ගන්න පුළුවන් ඉහළම කෑගිව කෙනෙක් විදිහට ඔයාට ගන්න පුළුවන් ඉහළම සුසුකම තමයි මේ කෑගිව කියන කයිගෝ පුකුසිසි කියන එක්සෑම් එක කරලා ඔයාට ලැබෙන දේ. එක්සෑම් එක කරලා පමණින් ඔයා කයිගෝ පුකුසිසි කෙනෙක් වෙන්නේ නැහැ. ඔයා එක්සෑම් එක පාස් වුණාට පස්සේ දිසාපති
කෙනෙක් ළඟ ඔයා ගිහිල්ලා තෝරක වෙනවා. තෝරක වෙනවා කියන්නේ රෙජිස්ටර් වෙන්න ඕනේ. මම කායික පුකුසිසි තියෙනවා. මම මේ විදිහට වැඩ කරනවා. කායික පුකුසිසි කෙනෙක් විදිහට වැඩ කරනවා කියලා ඔයාට තෝරක වෙන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් තමයි ඔයාට මේ ෆැසිලිටිස් ටික ඒ විදිහටම හම්බ වෙන්නේ. මේක කරොත් එම ඔයාගේ පඩියත් සාමාන්‍යයෙන් කයිස කනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් කයිසවල මම දන්න විදිහට නම් කොලයක්. ඒ කියන්නේ යෙන් 10000ක් වැඩි වෙනවා මේක තියෙනවා නම්. මේක කරගත්තොත් එහෙම ඔයාට ලැබෙන ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. ඒකට තමයි ඔයාට මැරෙනකන් ජපානයේ ඉන්න පුළුවන් කැමති නම්. කැමති නම් ජපානයේ මැරෙනකන් ඉන්න පුළුවන්. පෙන්ෂන් එක අරගෙන ලංකාවට යන්නත් පුළුවන්. පෙන්ෂන් ගන්න කාලයක් ආවට පස්සේ කියන්නේ අවුරුදු 65න් පස්සේ ඔයාට ලංකාවට ගිහිල්ලා හරි ඉන්න පුළුවන්. ඔයාගේ ඒ කායික පුකුසිසි එක්සෑම් එක තියෙනවා නම්. මොකද එක්සෑම් එක තියෙනවා. ඊළඟට තමයි ඔයාට ඩිපෙන්ඩ් වීසා ඇප්ලයි කරන්න පුළුවන්. ඔයා බැඳලා නම් ඉන්නේ වයිෆ් හස්බන්ඩ් සහ ඊට පස්සේ ඔයා බැඳලා නැත්නම් ඔයාට අම්මා තාත්තා මේ විෂයකට අදාළව ඩිපෙන්ඩ් වලට ගන්න පුළුවන්. ඊළඟට කලින් කිව්වා වගේ සැලරි එක වෙනවා. සමහර විට ඔයාගේ බේසික් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ කායික පුකුසිසිකට විතරක් මුදලක් දීලා ඇඩ් කරන්න පුළුවන්. ඒක එකයිස එක අනුව වෙනස් වෙනවා. ඔයා වැඩ කරන කම්පැනි එක අනුව ඒක වෙනස් වෙනවා. ඊළඟට මේ කායික පුකුසිසි කියන එක ගැන තම මම පොඩි දෙයක් කියන්න. දැන් මමත් කායික පුකුසිසි දැනට ඉගෙන ගන්නක මම ඉන්නේ. ඉතින් මේක කරගෙන යද්දි මට තේරෙනවා එකක් තමයි මම ලංකාවෙන් එද්දි මට තිබුණ ජපන් භාෂාවේ දැනුමට වැඩිය ගොඩක් මේ වෙද්දි වැඩි වෙනවා ඒ කරගෙන යද්දි. මොකද ඒ වචන ගොඩක් දුරට පාවිච්චි වෙන වචන තියෙන්නේ කායික වලදී. ඒ ටික මට නිකන් මට මගේ ජපන් ලෙවල් එක ටිකක් වැඩි වුණා වගේ එකකුත් මට දැනෙනවා. ඒක කරගෙන යන මේ අතරතුරදී මට දැනුන එක දෙයක්. ජපන් සමාජය සහ ජපන් ආර්ථිකය කියන එක ගැන පොඩි නිකන් අයිඩියා එකක් අපිට දීලා තියෙනවා කායික පුකුසිසි වලට ඉගෙන ගන්න. ඔයා කායික පුකුසිසි දැන් කරන කෙනෙක් නම් මම මේ කියන දේ වලට තේරෙනවා ඇති. ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා මේ දේවල් ඔළුවේ තියාගන්න. කායික පුකුසිසි කියලා කිව්වම මේක නිකම්ම විභාගයකුත් නෙමෙයි. මේකේදී නිකන් අපිව අපේ සියලුම හැම පැතිවලින්ම නිකන් ඉම්ප්‍රූව් කරන දෙයක් තියෙනවා මේ කායික පුකුසිසි කියන එක්සෑම් එකේ. ඒක හැමදේම හරියට මේවා ඉගෙන ගන්න ඕනද? මේක හරියට ඉගෙන ගත්තොත් ඔයාට ඒක තේරෙයි මෙහෙම දෙයක් තියෙනවා නේද කියලා. ඔයා කායික පුකුසිසි කරන කෙනෙක් නම් මේකට ටග් ගාලා කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ස්ටොප් කරලා ටග් ගාලා කමෙන්ට් එකක් දාන්න. එහෙම දෙයක් තිබුණා කියලා දාන්න හොඳේ. එතකොට ඔයා දාන කමෙන්ට් එකෙන් ඔයාට මේක මේ වීඩියෝ එක බලන සහ කමෙන්ට් කරන අනිත් අයට ඒ වගේ මොන හරි දෙයක් තියෙනවා නම් ඔයාලා ඒක දැනගන්න පුළුවන් වෙයි. ඒ හින්දා සපෝට් එක දෙන්න අනිත් අයට කමෙන්ට් එකක් දාලා මමත් කායික පුකුසිසි කරන්නේ මෙහෙමයි කියලා මොන හරි තියෙනවා නම් දාන්න. ඊට පස්සේ තමයි ඔයා වැඩ කරන කම්පැනි එකෙත් ඔයාට එකක් අර කලින් තිබ්බට වැඩිය ලොකු දෙයක් මෙයා කායික පුකුසිසි කරලා තියෙන්නේ වගේ එහෙම නිකන් පොඩි අප් එකක් තියෙනවා. අපිට නිකන් විශේෂ දැනුමක් ආවා වගේ මෙයා ටිකක් විශේෂයි වගේ කියන එක කයිසගෙනුත් පොඩ්ඩක් මිනිස්සුත් එහෙම දෙයක් කරනවා. ඒක ලොකුවට නැහැ ඉතින් ඒක නම්. හැබැයි ඔයාට ඔයා ඒක කරගත්තොත් ඔයාට ඒක තේරෙයි මෙහෙම දෙයක් තියෙනවායි කියලා. ඊළඟට අනිත් කිසිම කැටගරි එකක නැති දෙයක් මේ නමට කායික පුකුසිසි කියන කෑල්ල ඇඩ් වෙනවා. ඒ වගේම තමයි අර ආයතනෙත් පොඩි ඉහළට යෑමක් වෙනවා ඒකත් එක්ක ඉතින්. සමහර විට මේ වීඩියෝ එක මේ ස්ටුඩන්ට් කට්ටියත් බලනවා වෙන්න පුළුවන්. ඔය කයිකෝ කරන්න ඔයාගේ අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට සෙම්මොන් එකක් ගිහිල්ලා කයිකෝ කරන්න පුළුවන්. ඔයාලා ඒක දන්නවනේ. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. පාත් එක කලින්ම දැනගෙන එන කෙනෙක් නම් ඔයාට මේ විදිහට කරගත්ත හැකි. ඉතින් ඔයා එහෙම නැතුව ඔයා SSW ඉන්න කෙනෙක් නම් සමහරු ඉන්නවා මේ SSW ඉන්න ගමන් ස්ටුඩන්ට් වලට මාරු වෙලා මෙහෙම කරනවා කියලා එහෙම කියන කට්ටියත් ඉන්නවා. ඉතින් ඔයාට උනත් SSW වල ඉඳලා ස්ටුඩන්ට් වලට මාරු වෙන්න එහෙම බැරි කමක් නැහැ. මොකද මේ එහෙම බෑ කියලා නීතියක් දැනට දීලා නැහැ කොහෙවත්. දැනට නම් ඔයාට මාරු වෙන්න පුළුවන්. ඒකට ක්‍රමයක් තියෙනවා මාරු වෙන විදිහ. ඒ මාරු වෙන විදිහට ඔයාට මාරු වෙන්න පුළුවන්. ඔයාට ඒ මාරු වෙන විදිහ ඔක්කොම දැනගන්න ඔයා ලෝය කෙනෙක් අල්ලගෙන හරියටම දැනගන්න. ඒ සම්බන්ධව මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. මාරු වෙනවා නම් එහෙම මාරු වෙන්න කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඔයා මාරු වෙනවා නම් මෙන්න මේක හොඳට ඔළුවේ තියාගන්න. හරි කැටගරි එකකින් යනවා මේ ජපන් ලැන්ග්වේජ් එක කරලා අනිත් අය වගේ සෙම්මොන් යන්න එහෙම නෙවෙයි. ස්ටුඩන්ට් යන්නේගේ තියෙනවා අරමුණක් තියෙන්න ඕනේ නේ. දැන් අපි ඉස්කෝලේකට යන්නේ මොකටද හරියට ඉගෙනගෙන අනිත් අය වගේම ජොබ් එකක් කරන්න ඕන නම් අපි ඉස්කෝලේ යන්න ඕනේ මෙහෙම වැඩිපුර ගාණක් කියලා එහෙම ඕනේ නැහැ නේ. එහෙනම් ඔයාලට පුළුවන් මේ වගේ නිකම්ම ජොබ් කැටගරි එකකින් ඇවිල්ලා ඒ කැටගරි එකට අදාළව යන්න. මොකද මේ මම තව අවුරුදු එකකින් ලබන අවුරුද්දේ මම කරන කායික පුකුසිසි කරලා මේක පාස් වුණොත් එහෙම ස්ටුඩන්ට් ගිහිල්ලා සෙම්මොන් ගක්කෝ ගිහිල්ලා කායික පුකුසිසි ගත්ත එක්කෙනාට සමානව කොක්කසි ගන්න නැත්තම් මමත් කරන්න. ඉතින් එතෙන්දි වෙනසක් වෙන්නේ නැහැ. දැන් ඔයා නැවත ස්ටුඩන්ට් ගිහිල්ලා ආය සෙම්මොන් ගක්කෝ ගිහිල්ලා පාස් වෙලා එනවනම් ඒක ඉතින් නිකන් නිෂ්ඵල කාර්යයක් විදිහට තමයි මම නම් දකින්නේ මේ විදිහට SSW වල අනිත් කැටගරි වල ඉන්න කට්ටියත් ඒ වගේම තමයි. SSW 2 එකට මාරු වුණාට පස්සේ ඔයාට සෙම්මොන් එකෙන් ලැබෙන සිකක්කු එක සමාන සිකක්කුවක් තමයි හම්බ වෙන්නේ. ඉතින් එහෙම නිෂ්ඵල කාර්යයක් කරන එක නිකන් අපරාධي කියලා තමයි මම නම් හිතන්නේ. ඒ හින්දා ඔයා ස්ටුඩන්ට් යනවා නම් දැන් අපි ඉස්කෝලේ ගිහිල්ලා O level A level වුණාට පස්සේ ජොබ් එකකට යනවට වැඩිය දෛගකු යන්න අපිට chance එකක් තියෙනවා නම් අපි දැන් ලංකාවේ නම් අපි පාස් වුණොත් අපිට යන්න පුළුවන් නිකම්ම මෙහෙම නෙවෙයි. මෙහෙ ඔයා දෛගකු යනවා නම් කොහොමද ගෙවන්න වෙනවා. ඉතින් දෛගකු කියන්නේ මේ විශ්වවිද්‍යාල නම් ගෙවන්න වෙනවා. ඉතින් ඔයා විශ්වවිද්‍යාලේ යන මට්ටමටම ඔයාගේ මයින්ඩ් එක හදාගන්න කියලා තමයි මම කියන්නේ. නිකන් අපරාධ දේවල් කරන්න එපා මෙහෙ ඇවිල්ලා. ඔයාට දෛගකු ගිහිල්ලා ජොබ් එකකට යනවා නම් ඔයාගේ පඩිය සෑහෙන්න වැඩි. ඒක ගැන කතා කරන්න ඕන තරම් FB group වල දැකලා ඇති. සමහරු ඉන්නවා 70 80 ගන්නවා කියනවා. මේවා බොරු නෙමෙයි ඇත්ත හොඳේ. එහෙම කට්ටිය ඉන්නවා. ඉතින් එහෙම ගන්න ඔයා දෛගකුවත් යන්න ඕනේ අඩු. සෙම්මොන් ගිහිල්ලා නතර කරන්න එපා අපරාධයක් ඒක. අපිටත් පුළුවන් දැන් මේ SSW ඉන්න කට්ටියටත් පුළුවන් සෙම්මොන් මට්ටමට යන්න. ඒ හින්දා දෛගකු යන්න අයිඩියා එකක් තියෙනවා නම් විතරක් SSW ඉඳලා ස්ටුඩන්ට් වලට මාරු වෙන්න නැත්නම් අපරාධ දේවල් කරන්න එපා කියලා මම මේක ඉල්ලීමක් විදිහට කරන්නේ ඔයගොල්ලන්ගෙන්. ඔයාලා කැමති දෙයක් කරන්න ඔයාලට ඒක අයිතිය තියෙනවා. ඉතින් කරන්න කලින් පොඩ්ඩක් හිතලා මේ දේවල් ගැන කරන්න කියලායි කියන්නේ. ඊට පස්සේ අපි යමු කයිකෝ වල ඉතුරු දෙයට. හරි. ඉතින් කයිකෝ පුකුසිසි කරන්න මොනවද ඕන කරන සුසුකම්. මෙන්න මේක තමයි ඊළඟට ඔයාලට හිතෙන දේ. කයිකෝ පුකුසිසි කරන්න නම් ඔයාට අවුරුදු
3ක work experience එකක් තියෙන්න ඕනේ. හරිද? අවුරුදු 3ක මේ work experience එක නෙවෙයි තියෙන්න ඕනේ හරියටම බැලුවා. ඔයාලට තියෙන්න ඕනේ දවස් 540ක work experience එකක්. ඊළඟට ඔයා ජපානයේ ඉඳලා තියෙන්න ඕනේ අවුරුදු 3ක්. ඒ කියන්නේ 1050 ගානක් දුහද මට මතක නැහැ හරියට දින ගාන. ඒ වගේ ගානක් තමයි ඉන්න තියෙන්නේ. ඔහොම එන්න. One eternity later. හරි ඉතින් මට අගාල් චෙක් කරගත්ත කොහොමද මේ මටත් අමතක වෙලා තිබුණ දෙයක්. ඔයාට අවුරුදු 3ක work experience එකක් ඕන. ඉතින් ඔයා අවුරුදු 3ක් මෙහෙ වැඩ කරනවා කියන්නේ ඔයාගේ ඉතුරු අර ජපානයේ ඉන්න ඕන කාලයක් තියෙනවා. ඒකත් ඔතෝම හැදෙනවා. ඉතින් ඔයා work experience එක අවුරුදු 3ක් හැදෙනවා කියලා කියන්නේ. ඊට අමතරව හිතාගන්න මේක පළවෙනි එක කියලා. ඔයාට ජපානයේ කයිගෝ කරලා work experience එක අවුරුදු 3ක් තියෙන්න ඕන. දෙවෙනියට ඔයා ජිත්සුමෝෂා කෙන්සු කියන exam එක නෙවෙයි මේක ඇත්තටම මේ ඒකත් මම කියන පැහැදිලි කරලම කියන්නම්කො නේද. ලේසියිනේ. ජිත්සුමෝෂා කෙන්සු කියලා කියන්නේ ඔයාට මුලින්ම මේකට ඇප්ලයි කරන්න සිද්ධ වෙනවා. ඇප්ලයි කරාට පස්සේ ඔයාට හම්බ වෙනවා මොකක් හරි ඔයා ගක්කෝ එකට තමයි මේක ඇප්ලයි කරන්න. ඊට පස්සේ ඔයාට එතනින් හම්බ වෙනවා ප්‍රශ්න පත්‍ර 19ක්. අපිට හම්බුනේ 19ක්. 20 හම්බෙච්ච කට්ටියත් ඉන්නවා. 19ක් කියන්නකො. ඔය 19න් ඔයා හැම ප්‍රශ්න පත්‍රයක්ම කරලා ලකුණු 70ට වඩා තියෙන්න ඕන. ඔයාට මේක දැන් අපිටම කරේ ඔන්ලයින් එකේ. ඔන්ලයින් තමයි විභාගය කළේ. විභාග කළාම මේක අප්ඩේට් වෙනවා. කෙලින්ම මෙහෙට අප්ඩේට් වෙන්නේ. පාස් වුණාට පස්සේ වේලුනොත් නැවත වතාවක් කරත හැකියි. මේ එක්සෑම් එක මේ පේපර් 19 කළාට පස්සේ ඔයා පේපර් 19 කරන අතරතුරදී ඔයාට කියනවා දැන් මම පටන් ගත්තේ ජනවාරි වල. එතකොට මට කිව්වා පෙබරවාරි වෙද්දි ඉවර කරලා මාර්තු ඉඳලා ක්ලාස් පටන් ගන්නවා. ඒ වෙද්දි ඔයා මේ ටික කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ කියලා. ඉතින් මම ජනවාරි පෙබරවාරි මාස දෙකේ සම්පූර්ණ මහන්සිලා ඒක සම්පූර්ණයෙන්ම ඉවර කරලා දැම්මේ පේපර් 19. ටිකක් අමාරු පේපර්ස් තියෙනවා. ලේසි ඒවාත් තියෙනවා. අමාරු ඒවාත් තියෙනවා. ඔයාට හම්බ වෙනවා ඒකට පොත් 5ක් හම්බුණා. 2,000 years later. ඉතින් ඔයා මේ ජිත්සුමෝෂා කෙන්සු එක කරද්දී ඇප්ලයි කරලා ඔක්කොම ටික කරාට පස්සේ අර එක්සෑම් 19 කරන්න කියලාත් ඔයාට එනවා. ඒ ආවට පස්සේ ඔයාට දිනයකට හම් වෙනවා මෙන්න මෙදා ඉඳලා ක්ලාසස් පටන් ගන්නවා කියලා. ඔයාට මේ ප්‍රශ්න පේපර්ස් 19 කරන්න දැන් මම කරේ සංකෝ ගක්කෝ කියන ගක්කෝ එකෙන්. ඉතින් මේකෙදි මට හම්බුණා පොත් 5ක්. ඔයාට මම මේ පොත් 5 පෙන්නන්නම්. මේ වගේ කවර් එක දාලා එන්නේ. ඉතින් මෙන්න මේ වගේ පොත් 5ක් හම්බෙලා තියෙනවා. මේක පිටිපස්සේ ගහලා තියෙනවා මේ සංකෝ ගෲප් කියලා. පැහැදිලිව පේනවා ඇති. මේ තියෙන පොත් 5. පේනවනේ පොත් 5ක් තියෙනවා. මේ පොත් 5 තියෙනවා පළවෙනි එක තියෙනවා නින්ගෙන්දෝ ශකයි. පුද්ගලයා සහ සමාජය ගැන. ඊළඟට කොකොරොතෝ කරඳ මනස සහ ශරීරය කියන එක. ඊළඟට කයිගෝ ඉචිගෝ කයිගෝ නිගෝ. අන්තිමට තියෙනවා ඉරියෝතකි කයා කියන. මෙන්න මේ පොත් 5න් තමයි ඔයාට මම අර කිව්ව ප්‍රශ්න පේපර්ස් 19 හැදෙන්නේ. මේකෙදි විශේෂ දෙයක් තියෙනවා. අපිට නම් 19 වෙනි පේපර් එක හැදිලා තිබුණේ මෙන්න මේ 5 වෙනි පොතෙන් විතරයි. අනිත් ප්‍රශ්න පේපර්ස් 18ම මේ පොත් 4 අදාළව තමයි හැදිලා තිබුණේ. ඉතින් මේ ටික බලලා තමයි ඔයාට මේ එක්සෑම් එක කරන්න තියෙන්නේ. ජිත්සුමෝෂා කෙන්සු එකට අදාළ පේපර්ස් 19 කරන්න තියෙන්නේ. ඕක කරලා පාස් වුණාට පස්සේ ඔයාලට එතන ගිහිල්ලා එතනදී තියෙනවා වෙන වෙන ප්‍රායෝගික සහ තියරි කියන දේවල් දෙකම උගන්වන දේවල් ටිකක් තියෙනවා. ක්ලාසස් 7ක් තිබුණා. ක්ලාසස් 7න් 5ක් හම්බ වෙනවා. මේ පොත් 1 2 3 4 කියන 4ෙදි 5ක් තියෙනවා. ඊට පස්සේ අන්තිම දෙක ඉරියෝතකි කයා කියන එක අන්තිමට තියෙනවා. දැන් මම එක්සෑම් මම මේ ඔක්කොම ටික කරලා ඉවරයි. මම ගක්කෝ එකටත් ගිහලා ඒ ටිකත් ඔක්කොම කරලා ඒකත් ඔක්කොම පාස් වෙලා ඉවරයි. මට අර මගේ සිකකෝ එක ලැබුණාට පස්සේ මම ඔයාලට ජිත්සුමෝෂා කෙන්සු එක ගැන වෙනම වීඩියෝ එකක් අරන් ඉන්න. මෙන්න මේ දේවල් තමයි මේක කරන්න තියෙන්නේ කියලා. මේක ගොඩක් කයිගෝ දැන් කරන කයිගෝ පුරුෂී කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. තාම ජිත්සුමෝෂා කෙන්සු කරපු නැති කට්ටිය ඉන්නවා නම් ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි. මම මේ ඉස්සරහට මේ ජිත්සුමෝෂා කෙන්සු එක කරන්නේ කොහොමද සහ ඔයාලට වැදගත් ටිප්ස් ටිකක් කියලා දෙන්න යන නිසා මමත් කරපු නිසා මම මේ දේවල් සම්බන්ධව ඔයාලට කියලා දෙන්න. හැබැයි මම ඒක කරන්නේ මගේ සිකකෝ එක ආවට පස්සේ විතරයි. මොකද මම කැමති නැහැ වෙන අයකින් එක එක කතා අහන්න මම කැමති නැහැ. මොකද Facebook එකේ දැනට මට සෑහෙන පිරිසක් බයිනවා මේ SSW ගැන කතා කරනවා කියලා. මම සාක්ෂි අතේ තියාගෙන මට කතා කරොත් එහෙම කාටවත් මට වචනයක්වත් කියන්න බැරි නිසා මම ඒ විදිහට කරන්න. සිකකෝ ගත්තට පස්සේ මම ඔයාලට ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්න සම්පූර්ණවම. ඔයාට මෙන්න මේ කයිගෝ උපසිසි කරන්න අවශ්‍ය වෙන ජිත්සුමෝෂා කෙන්සු එක අවුරුදු 3ක එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඔයාට අගෝස්තු මාසේ ඇප්ලයි කරත හැකි. අගෝස්තු මාසේ ඇප්ලයි කරලා ජනවාරි මාසේ හැම ජනවාරි මාසෙකම අන්තිම ඉරිදා තමයි ඔයාට මේ එක්සෑම් එක ලියන්න තියෙන්නේ. අගෝස්තු වල ඇප්ලයි කරන එක ඔයාට ඉන්ටර්නෙට් එකට ගිහලා අප්ලෝඩ් කරලා මේ ඒක ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කයිගෝ ගැන මම තව මොන හරි තියෙන හම්බෙච්ච මට මම නෝට් ගත්ත දේවල් තියෙනවා කිහිපයක්. يعني වැඩි ටික කට්ටිය ඉස්සරහට වයස්ගත වෙන කට්ටිය මම අර මුලදී කිව්වා වගේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වගේ ලින්ක්ස් ටික දාලා තියන්නම්. ඔන්න ඕක තමයි කයිගෝ කියලා කියන්නේ. කයිගෝ කියලා කිව්වම දැන් ගොඩක් අය හිතාගෙන හිටියේ ලංකාවේ ඉඳලා එද්දි එන්න කලින් හිතාගෙන හිටියේ කෑම කවන්න පුටුවට මාරු ඔය මේ උස්සන කරන දේවල් ඒවා ටික විතරයි කියලා. ඉතින් ඇත්තටම කයිගෝ කියන්නේ ඒක විතරක්ම නෙවෙයි. ඒ ඔයාලා හිතාගෙන හිටපු ටික කයිගෝ කියන ජොබ් එකෙන් 10%ක වගේ ප්‍රමාණයක්. තව 90%ක් විතර තියෙනවා මේක ඊට වඩා ලොකු දෙයක්. කයිගෝ කරන්න ඉන්න කට්ටියට මම ඉක්මනට එක්සෑම් ටික කරගෙන එන්න වරම් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැනට කයිගෝ වලට ඇවිල්ලා ලංකාවේ ඉන්න කට්ටියට කයිගෝ පුකුසේසි කරගන්න මහන්සි වෙන්න ඕගොල්ලෝ. අනිවාර්යෙන් මේක පාස් වෙන්න පුළුවන් එක්සෑම් එකක්. නිකන් අතාරින්න එපා. මේ ජප්පොන්ට අමාරුයි කියලා අතාරින්න එපා. මම ඔයාලා පොඩි කයිගෝ පුකුසේසි කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කට්ටියට තාම මේ මුකුත් පටන් ගන්න නැති කෙනා මම පොඩි නිකන් ටිප්ස් ටිකක් නිකන් ලාවට නිකන් කියන්නම් ඔයාලා පොඩ දේ ගන්නවන්න
විදිහට මොටිවේෂන් එකක් විදිහට කරන්න. එකක් තමයි ජපාන් කෙනෙක්ට සහ අපේ අතර කායික පුකුසෙන් හම්බුනහම අපිට පුළුවන් අපි ගයිකොකුජින් නිසා අපිට පුළුවන් ෆුරිගන ඉල්ල ගන්න. like එක්සෑම් එකේ ෆුරිගන හම්බ වෙන්නේ නැහැ. අපිට පුළුවන් ෆුරිගන ඉල්ල ගන්න. එතකොට ජපාන් කෙනෙක්ට හා සමානව අපිට කියවන්න එක ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට දෙවෙනි එක තමයි ජපාන් කෙනෙක් එයාලගේ මව් භාෂාවෙන් එක්සෑම් එක කරන්නේ. එයාලට කියවන එක සංකල කරගන්න පුළුවන්. අපි දැන් ගයිකොකුජින් ළඟන අපිට ඒක කියවන්නයි අවබෝධ කරගන්නයි දෙකක් කරන්න වෙනවා. දෙකක් කරගද්දී අපිට අර විනාඩිය කියන එක අමාරු වෙන එක ප්‍රශ්නයකට ඒ හින්දා අපිට විනාඩි එකමාරක් වගේ සහනයක් තියලා තියෙනවා. මේ නිල නොලත් විතර ලැබුණ ආරංචි විතරයි හොඳේ. මේවා වැරදි නම් කමෙන්ට් එකක් දාලා කියන්න මේවා වැරදි කියලා. ඊට පස්සේ මේ වෙද්දි කායිකෝ එක්සෑම් එක නම් හැමෝටම පොදුයි. කොටස් තුනකට කඩලා තියෙනවා. ඔය තුනෙන් ඔයා මේ වතාවේ පාස් වෙනවා A කොටසයි B කොටසයි. ඔයාට තුන්වෙනි කොටස පාස් වෙන්න බැරි වෙනවා. එහෙම වුණොත් ඔයාට ඊළඟ අවුරුද්දේ අර තුන්වෙනි කොටස ඔයා මේ ෆේල් වෙච්ච කොටස විතරයි ඔයාට පාස් වෙන්න තියෙන්නේ. ඔන්න ඔය ප්ලස් පොයින්ට්. නෙගටිව් පොයින්ට් එකක් කියන්න. පාඩම් 19ක් තියෙනවනේ. පාඩම් 13ක් කායිකෝ වල පාඩම් 13ක්. මට පාඩම් ගන්න මතක 13ක් වගේ මතක. පාඩම් 13න් හැම පාඩමකින්ම එක ප්‍රශ්නයක් පාස් වෙන්න ඕනේ කියලා මේ නීතියක් තියෙනවා කියලා මට නිකන් ආරංචි වුණා. ඉතින් ඒක නම් ඇත්තටම නිකන් නෙගටිව් පොයින්ට් එකක් ඔයාට එක පාඩමකින් කියන එකක් බැරි වෙනවා. මොකද එක පාඩමක් තියෙනවා. ඒ පාඩමෙන් එන ප්‍රශ්න දෙකයි. දෙකෙන් එකක් අනිවාර්යෙන්ම පාස් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාට ටිකක් අමාරු වෙයි. ඒක විතරයි නෙගටිව් පොයින්ට් එක දෙන්නේ. අනිත් ටික ඔක්කොම ප්ලස් පොයින්ට් එන්නේ. ඉතින් කායික පුකුසෙ කරලා කායික පුකුසෙ කෙනෙක් විදියට ජොබ් එක කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට. ඉතින් වීඩියෝ එක අදින් නතර කරන්න. ඉක්මනට වීඩියෝ දාන්න try කරනවා මම. දැන් ජිසුම සංගන්සු ඉවර වෙච්ච නිසා පොඩ්ඩක් ෆ්‍රී වුණා. ඒත් තාම ෆ්‍රී නෑ හරියටම. ජිතුසගක් වගේ තියෙනවා. ඒත් ඉවර වෙලා ලංකාවට යනවා. ලංකාවට ගිහින් ආවට පස්සේ කායික පුකුසෙ තියෙනවා. ඉතින් ඇත්තටම ෆ්‍රී එකක් නෑ. ලබන අවුරුද්දේ ඉවරුනායින් පස්සේ මේ අවුරුද්ද ඉවර වෙලා ලබන අවුරුද්දේ අප්‍රේල් වගේ වෙද්දි තමයි හරියටම ෆ්‍රී එකක් තියෙන්නේ. ඒ වෙද්දි නම් මම දිගටම වීඩියෝස් දානවා. ඉතින් මේ ටිකක් කල් ගියොත් එහෙම තමා වෙන්න ඕනේ. ඒකට එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න. ගිහින් එන්න. බයි.